රයිට් ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ අලුත් අවුරුද්දේ අපි ගෙදර යන්න ලෑස්තිලා ඉන්නේ. අපි පෙන්නන්නම් අතරමඟදී මොනවද විශේෂ දේවල් කියලා. මොකද ගිය අවුරුද්දේ අපි යනකොට පාරේ කට්ටිය ක්‍රිකට් ගගා හිටියා. වීඩියෝ එකක් කරන්න බැරි වුණා. නමුත් මේ අවුරුද්දේ අපි හිතුවා ගෙදර යනකොම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. බයික් දෙක යන්නේ. බෑක්පැක් කරගෙන තියෙන්නේ ඔක්කොම යන්න. අනිත් බෑග් එක මෙතන තියෙනවා. අද දවසේ ඇවිල්ලා 13 පරණ අවුරුද්ද දවස. හෙට අලුත් අවුරුද්ද. ඊයේ යන්න try කරා. ඊයේ යන්න ඕනේ නැහැ අපිට. වැඩට ඉවර කරගන්න බැරුණා. ඊයේ රෑවේදී තමයි ඉවර කරගත්තේ. අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න ගිහිල්ලා සීරෝ ප්‍රොඩක්ෂන් එකේ ගෲප් එකක් එකතු වෙලා කරන වීඩියෝ එකක්. ඒකත් බලන්න නැත්නම් ගිහිල්ලා බලලා subscribe පාරක් දාන්න. ඉන්ටරෙස්ටිං නම් ගමට යන ගමන් ඊටු ටික බලමු. ඔයාලා අහලා දිනවද තඹතොල? එහෙම නැත්නම් පොල්ගම්පොළ වෝටර්ෆෝල් කියලා. අන්න ඒ දිය ඇල්ලට තමයි අපි දැන් යන්න හදන්නේ. පැය දෙකේ ගමනට නොකානෝබී යන්න බෑ. මේ තඹතොල කියන දිය ඇල්ල තියෙන්නේ මතුගම ඉඳන් පැලවත්තර එනකොට. එතකොට හම්බ වෙනවා මොරගොල්ල කියලා හන්දියක්. අන්නේ හන්දියෙන් ඉංගිරිය පාර ඇතුල් පාට දාන තියෙන්නේ. ඒ පාර යන්නේ ඉංගිරිය අගලවත්ත ඒ පැත්තට තමයි යන්නේ. ඉතින් ඒකේ ටික දුරක් යනකොට තමයි තියෙන්නේ. ඔයාලට Google Map එකේ මේක සර්ච් කරගත්තොත් ලේසියෙන් මේ ඇල්ලට යන්න පුළුවන් පාර හරියට තියෙනවා. පොල්ගම්පොළ වෝටර්ෆෝල් කියලා Google Map එකේ අපි සර්ච් කරගෙන ආයේ පොඩ්ඩක් ළඟපාදින් පෙන්නපු හින්දා අපි මේ තන්ට යන ගමන් ඉන්නේ. මේ ඇතුල් පාරක යනවා සාමාන්‍ය කිලෝමීටර 10ක් වගේ තමයි පෙන්නුවේ. දැන් කිලෝමීටර් 8ක් විතර ඇවිල්ලා තියෙනවා. ළඟම තමයි තියෙන්න ඕන මැප් එකේ පෙන්න විදියට. මේ රතකාලා කියලා තියෙනවා. මේ හරියෙන් නවත්තලා තමයි යන්න තියෙන්නේ මං හිතන්නේ. මෙතන පාර්කයක් තියෙනවා, මෙතන පාර්කයක් තියෙනවා. අපි උඩහට ගිහින් බලලෙමුද? තාචොක්ටක් ඉස්සරහින් තමයි යන්න තියෙන්නේ. කට්ටිය නගින්න හැබැයි මේ වගේ ප්ලේස් එකක් තියෙන්නේ. කට්ටිය නගින්නවද? මේ අපි එක ජැකට් එකක් අරන් යන් හරිද? කොහෙන්ද මම කියන්නේ? මුල්ලෙන් තියනවා මුල්ලේ. මේ ඇල්ල ගාව ගෙවල් ටිකක්ම තියෙනවා. ඒ ගෙවල් ටිකේ ඔයාලට පුළුවන් ඔයාලා එන වාහනේ දාලා යන්න. ගණන් කොහොමද කියලා නම් දන්නේ නැහැ. ඒක ඇවිල්ලා තමයි බලන්න ඕන. ඔයා කැමති නම් ගණන් අහලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ ගෙවල් ගොඩක් තියෙනවා මේ ඇල්ල ගාව. ඒ ගෙවල් වල ඔයාලට කැමතිම වාහනේ දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් පාරයිනේ දාලා යන්නත් පුළුවන්. ගෙදරක දාලා යනවා නම් මම හිතන්නේ පොඩි charge එකක් ඇති. ඉතින් අපි ඇහුවේ නැහැ කීයද කියලා. ලොකු ගණන් ගන්න නැතිද කියලා හිතුණා. මේ දිගටම ගෙවල් වල එහෙම වාහන දානවා. එන තැනම පාලමක් තියෙනවා. මෙතන පාලම. මේ පාලම ගාවින් බහැර යන්නත් පුළුවන්. අපි එනකොට කට්ටිය එතන තුනක් හිටියා. හැබැයි අපි එනකොට නම් ගොඩක් සෙට් එකක් කිරියානේ. මෙතනින් බහැලා ගියා. මෙන්න මේ පැත්තේ තව පාකින් තියෙනවා. මේ පැත්තේ එනකොට මේ පැත්තේ තමයි එන්න තියෙන්නේ. එනකොට තමයි මේ පාලම් කෑල්ල හම්බෙන්නේ. ඒ පල්ලෙහා කොටස තමයි මම පෙන්නුවේ. පල්ලෙහා කොටස නම් කවුරුත් නාන්නේ නැහැ. හැබැයි මේ පැත්තේ නම් කට්ටිය නානවා. අපි මෙතනට එද්දි ගොඩක් කට්ටිය හිටියා. දැන් නම් හැබැයි ටිකක් අඩු වෙලා දෙනවා. මේ වගේ තැන්වල සාමාන්‍යයෙන් ඔය මරිසිකාරයෝ එහෙම ඉන්නවා. පාකින් කියලා බයික් එකකට රුපියල් 300ක් 500ක් ගන්න දැනුත් තියෙනවා. හැබැයි මෙතන නම් එහෙම මරිසිකාරයෝ අපිට පේන්න හිටියේ නැහැ. යාළුවනේ මේ තමයි මැංගුස්. ගෙඩි නම් නැහැ. මල් තියෙනවා. මේ වගේ තැනකින් යන්න වෙන පාරක් තියෙනවා. අර හිදි මං ඔයාලට පෙන්නුව බොක්කු පාලම ගාව එතන වෙන තැන. මෙතන වෙන තැන. මෙතනින් යන්නේ කොතනද කියලා අපි ගිහිල්ලා බලමු. අපි වෙනතර ගෙදර ගියාට මේ එහෙම නාගෙන ගිහිල්ලා නැහැ නේ බා. ගොඩක් ලොකේෂන් පහු කරගෙන අපි ගෙදර යනකොට යන්නේ. හැබැයි මේ පාර අපි හිතුවා අනිවාර්යෙන් කොහෙන් හරි නාලා ඔයාලට පෙන්නලා ලොකේෂන් එකක් එහෙමම යනවා කියලා. මෙන්න මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. ගල් නම් හැබැයි ගොඩක් තියෙනවා. වතුර නම් හොඳ පැහැදිලි පාටට තියෙනවා. අපිට හරියට ඉස්සරහට යන්න. අර ඈතට යන්න පුළුවන් පැන ගලෙන් ගලට. උඩහත් කට්ටිය නානවා. අපි මදුව මගේ පෝට්‍රේට් එකක් ගත්තා. මේ තියෙන්නේ පෝට්‍රේට් එක. තඹදොල කියලා කියන්නේ ඔයාලා වෙන නම මොකක් හරි දන්නවනම් කියන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා මේ අවට කෙනෙක් නම් කියන්න මේ ගැන දන්නවනම් පිනච්චර දන්නේ නැහැ ලොකුවට. යන ගමන් කොහෙන් හරි නාන්න ඕන කියලා හිතෙච්ච නිසා අපි මෙතන පොඩ්ඩක් නැවතුණා. හැබැයි තව ටිකක් වතුර වැඩි වුණා නම් මේ මාර ලස්සනයිද නේ වතුර පාරත් එක්ක. මෙහෙට වැහැලා නැහැ හරියට එහෙනම්. ගොඩක් ෆැමිලිස් එහෙම ඇවිල්ලා නානවා. ඒ කියන්නේ ඉතින් අර එච්චර භයානක තැනක් නෙමෙයි. ඒ නිසා ෆැමිලි එකකටුණත් ඇවිල්ලා ටයිම් ස්පෙන්ඩ් කරලා යන්න පුළුවන්. වතුර එච්චර ලොකුවට සීතලකුත් නැහැ. සමහර තැන් තියෙනවා මේ වගේ කැලේ ඇතුලේ තියෙන ප්ලේස් වල වතුර මාර සීතලයි. කියන්නේ බැහැලවත් ඉන්න බැරි ගන්නට මාර සීතලයි. මෙතන හැබැයි එච්චර ලොකු සීතලක් නැහැ. පැයක් විතර අපිට ඉන්න පුළුවන් වෙයි. රැස්සක් කමන්නේ හැබැයි අද නම් ඉන්නවා. කීයේ වුණත් කමන්නේ. මෙතන හොඳ ප්ලේස් එකක්. අර උඩහටත් යන්න පුළුවන්. මම ඔයාලා පෙන්නන්නම් උඩහටත් එක්කන් ගිහලා කොහොමද උඩහ view එක කියලා. මෙච්චර දවස් බීච් සයිඩ් ගිහිල්ලා දැන් තමයි ඔන්න කැලයක් ඇතුළට ආවේ. මෙන්න මේ වගේ චූටි පහලමකුත් තියෙනවා. කවුද දන්නේ නැහැ මේක මෙතනට රංග ඇවිල්ලා තියෙන්නේ. කවුරු අරන් ආවොත් හොඳ වැඩක්. මේ පැත්තේ මොනවද තියෙන්නේ? රාන්දනක් තියෙනවද?
සෙනග යන්න ඕනේ තව උඩහත් යනක් තියෙනවලු මම මේ පාලමේ චුට්ටක් හරු නේද පොඩි කාලේ ඉඳන් ගත්තම මේ වෙනකන් අතෑරලා නැති එක ඉන්ට්‍රෙස්ටිං පාර්ට් එකක් තමයි මේ කැලේ රින්ගන එක. පොඩි කාලෙත් ඉතින් කැලේ පයින්න ආසයි. දැනුත් ඉතින් එහෙමම තමයි. කිසි වෙනසක් නැහැ. ඒ වතුර පාර ගිලින් මර පැත්තට ගලාගෙන යනවා. එහා පැත්තෙන් තමයි අර මං කලින් පෙන්නපු පොඩි ඇල පාර තියෙන්නේ. මේක ඊටතලා චූටි එකක්. තව උඩහටත් තියෙනවලු නාන්න පොට්ට එකක්. අපි යම් බලන්න මේ පැත්තට. ස්ලිපර්ස් දාගෙන යනවා නම් පොඩ්ඩක් ලිස්සන ගතියකුත් තියෙනවා. ඒ වගේ වතුර පාරවල් ගොඩක් යනවා. මෙතනුත් යනවා. අස්සෙන් වතුර පාරවල් ගොඩක් යනවා. පයිනස් කැලයක්. පයිනස් කස් තියෙන්නේ අලුවේ. ගිනි අරගෙනක් තියෙනවා. මම මේ පයිනස් කැලේ මැදින් උඩහට එනකම මේ පයිනස් කැලේ උඩහටත් යනක් තියෙනවලු. උඩහත් නාන්න තියෙනවා කියලා මේ කට්ටියක් කිව්වා. ඕ වරින් උඩහ ගිහින් බලමුද? හිමීට වරින් මම මේ වීඩියෝ කරන් යන්න උඩහට. අපේ මදුව වෙන පැත්තකට ගිහිල්ලා මේ මං හිතන්නේ නාන පොට් ගොඩක් තියෙනවා මෙතන. අපි බලමු මං ගිහිල්ලා නැත්නම් මේ ෆස්ට් ටයිම් යන්නේ. දැන් නම් හැබැයි මෙහෙම කැලේ මැදින් යනකොට දිගටම මට වයිල්ඩ් ලයිෆ් සීන් එක කරන්න හිතෙනවා. ඊතරම් ටික ටික ඔළුව විනාශ වෙගෙන එනවා. කැලේ සීන් වලට මං හිතන්නේ ඉන්ටරෙස්ටිං කියලා මං වලට කලින් කිව්වනේ. අර අපි දැකපු නැති තැන් හොයාගෙන ගිහිල්ලා බලද්දි ඊට වෙනම මේ ආතල් එකක් තියෙන වෙනම ලල් එකක්. යනගම පොඩි යාළුවෙක් හම්බුණා. දැන් උතරින්ද යන්නද? උතරින්ද යන්නද? what? ඇල්ල. පොඩි දැන්. ආකේ උඩ ගොඩක් තියනවද වතුර? ලොක් වැටෙන එකනේ. හරි. පල්ලෙහා මං ඔයාලට පෙන්නුවේ පොඩි දැන්. ඒකේ ලොකුම ඇල්ල තියෙන තැන තමයි උඩ. ඉතින් එතනට තමයි මේ යන්නේ. අපි ගිහින් බලමු. ඔයාලට ඇහෙනවද රැහැයොන්ගේ සද්දේ? ඒක මාරාත මිනිස්සුත් නැතුව මේ සද්ද විතරක් ඇහෙනකොට. මට පවර් බැංක් එකේ ගියනත් තමයි දුකන බැටරිත් ලෝ කැම් එකේ මේ වගේ තැන් වලදී ඉතින් මං නිතරම දකින්න දෙයක් තමයි මෙන්න මේක. මේකේ ඉඩ තියෙන දැන් ඔන්න මේක පිරීලා ඉතිරිලා ගිහිල්ලා නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් පමණක් මේකට දාන්න කියලා. ඉතින් මේ එතන ප්ලාස්ටික් බෝතල් එළියෙත් තියෙනවා. සිංහලෙනුත් ගහලා තියෙනවා, ඉංග්‍රීසියෙනුත් ගහලා තියෙනවා, දෙමළෙනුත් ගහලා තියෙනවා. ඉතින් එහෙම එළියට බෝතල් දාලා ගිහිල්ලා තියෙන්නේ මං හිතන්නේ අරාබි භාෂාව විතරක් පුළුවන් අය දන්නේ නැහැ. By the way, Sri Lankan people need to be polite. right ඔන්න අපි ආවා ඇල්ල තියෙන තැනට. අර මම ඔයාලට කියපු මේන් ඇල්ල මේක තමයි දිය ඇල්ල. ගල් නම් හොඳටම ලිස්සනවා. නැත්නම් දන හිතක් දැනගන්න පුළුවන්. හරි ලස්සනයි නේද? පැත්තෙන් වතුර එන්නේ. මම ළඟ නෙමෙයි ඉන්නේ දුර. අපි අන්තව ටිකක් එන්නේ. මේ විදියට තමයි තියෙන්නේ. Hey bro, what's up? මං Google Map එකේ දැක්කේ මේ විදියට. මේක තමයි මම මෙතන එන්න තීරණය කරේ. හැබැයි හිතපු වගේ මේ තිබ්බ වගේම තියෙනවා සාමාන්‍යයෙන් මැප් එකේ තියෙන ඒ ලොකේෂන් ඒ විදිහටම තියෙනවා අඩුයි. හරි ලස්සනයි ඉතින්. හිතපු view එකේ එහෙමම තියෙනවා. ලස්සනයි හැබැයි crowd එක වැඩි. crowd එක වැඩි කියන්නේ ඉතින් මිනිස්සුන්ට මූව් කියන්න බෑ. මොකද මේ මිනිස්සුත් enjoy කරන්න ඕනනේ අපි වගේම. මගේ ඔපිනියන් එක. මිනිස්සු මේ දේවල් enjoy කරන්න ඕනේ. හැබැයි මතකතුව ඇටිටියුඩ් තියාගන්න ඕනේ විනාශ කරන්න නැතුව. දැන් අර මං කලින් පෙන්නුවා වගේ බෝතල් ඇතුළට දාන්න පුළුවන්කම තියාගෙනත් බෝතල් ඇතුළට දාන්නේ නැහැ. අන්න ඒක ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක්. අර මැද ටිකේ ගොඩක් ජම්බුරයි මං හිතන්නේ ඒකෙන්ද කවුරුත් යන්නේ නැහැ. ඒ ටිකට පීනන්න පුළුවන් කට්ටිය එහා පැත්තට ගිහිල්ලා මං හිතන්නේ අර පැත්තෙනුත් යන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ රිස්කි. අපි බහලා බලමු. අර මැද හරියන මට පේනවා යට කළු පාටයි කොළ පාටයි වගේ. මේකෙන් අදහස් වෙන ටිකක් ගැඹුරයි කියන එක. ආල් පේනවාද මෙන්න මේ ටිකේ. මේ එජ් එකේ ඉන්න පුළුවන්. ඕන කෙනෙක්ට. අර ටිකේ පොඩ්ඩක් අමාරු මේ ටිකේ මේක. රයිට්. අපි එහෙනම් අපේ එකේ නාලා කරලා යන්න. දැන් මම කලින් කිව්වා මම පල්ලෙහා පැයක් ඉන්නවා කියලා. පල්ලෙහා පැයක් ඉන්නකොට නම් මෙතන මේ පැය ඉන්න එක මට හොඳයි කියලා හිතනවා. ඒකේ තමයි මෙතනින් බයමු. අර පැත්තේ තමයි ඇල්ල තිබ්බේ. දැන් අපි ඇල්ලත් පාස් කරගෙන උඩහට යනවා. මොකද මේ ඇල්ලේ උඩු පැත්තට යන්න අතට පොඩ්ඩක් කට්ටිය වැඩි. අපි දැන් යනවා තව උඩින් බහින්න පුළුවන්ද කියලා බලන්න මේ ඇල්ලට. මොකද අපි තමයි ඇල්ලේ උඩම ඉන්නේ. ඉන්න මේ වගේ පාරකින් අපි ගිහින් බලමු ඇල්ල උඩට වැටේද කියලා. ඇල්ල උඩට වැටෙන පාරක් වෙන්නේ නැති කියලා හිතනවා. වමද දකුණද ලිස්සනවා ලිස්ට කරෙක්ට් වේ බ්‍රෝ. හැබැයි ලිස්සනවා ටික මොකද බලන්න යාළුවෝ. අපි ඇල්ල හොයාගත්ත කොහම හරි ඇල්ලේ උඩ කොටස. වව්
මේක තමයි ඇල්ලේ උඩ කොටස. මේ පල්ලෙන් කියන තමයි අර ඇල්ලට වැටෙන්නේ. අපි පල්ලයට නාන්න බලාගෙන යන්න. මිනින් දෝරුවෙක් ඉන්නෝ. ඉතින් ඔයාලා එනවනම් අමතක කරන්න එපා. මෙන්න මෙයාලට බෙහෙත් තරන් ඉන්න කැලේ එනවනම් කැලේමයි නයි ඉන්නවා. මේ නිසා අනිවාර්යෙන් මෙයාලා බලාපොරොත්තු වෙන්න ඉන්න. මේ පේනවනේ මයින්මයි ඉන්න. මෙයාලා ගැන සැලකිලිමත් වෙන්න. මොකද මෙයාලා උඩට නගිනකන් දන්නේ නැහැ සමහර අය. ඔයාලගේ පැකේජ් එක පරිස්සම් කරගන්න. මෙයාලා මේ ගල් ඉස්සෙනවා ඒකයි මේ බයින් යන්නේ. මේ බලන්න යාළුවෝ මේ හැටි හැදිලා තියෙන විදිය මේ ගල්වල මේ තැන් වලින් මෙහෙම මේ හිල්ලෙන්න හේතුව මොකද්ද කියලා ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම මේ සම්බන්ධයෙන් දන්නේ නැහැ. මම දැනගන්න කැමතියි. කොහොමද වතුර පාරකට මෙච්චර දේවල් මෙහෙම වෙනවද? වතුර පාරකට නම් මෙහෙම වෙනවා කියලා හිතා ගන්න අමාරු. මේ වගේ තැනින් තැන වලවල් හැදෙන්නේ කොහොමද? ඉතින් මතුගම ආවට ඉන්න අය නම් මේ ලොකේෂන් එක ගැන ගොඩක් දන්නවා ඇති. ඒ වගේම දැන් මෙතන මං කියන ක්‍රවුඩ් එක වැඩි කියලා. අපිට යාලට කියන්න බෑ ඉතින් එහෙම ඉන්න එපා කියලා. මොකද හැමෝම ජීවිතේ විඳින්න ඕනේ මේ වගේ දැන් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. යාලට ධෛර්යයක් තියෙනවා මේ පරිසරය විඳින්න. යාලා ඇවිල්ලා මෙතන වනසල යනවා නම් අන්න ඒක වැරදි. මෙතනට කියන්නේ තඹදොල කියලා. මතුගමේ ඉඳන් පැලවත්ත පාර එනකොට ඔයාලට හම්බ වෙනවා ඉංගිරිය පාර. ඉංගිරිය පාරෙන් එන්න පුළුවන්. ඉංගිරිය පාරෙන් එනකොට කිලෝමීටර් 10ක් වගේ තමයි තියෙන්නේ මෙතන. ඇවිල්ලා නාලා යන්න පුළුවන්. යන ගමන් හරි නාගෙන යන්නත් පුළුවන්. අපි දැන් කරන්නේ යන ගමන් නාගෙන යනවා. දැන් අපි යනවා මෙතනම පහළ තියෙන ලොකේෂන් එකකට. එතන ටිකක් වෙනමම view එකක් තියෙන ලොකේෂන් එකක්. අපි මේ ලොකේෂන් එකට ගියා. අර අපි ඉස්සෙල්ලාම ආපු පල්ලෙහා ලොකේෂන් එක. අපි දැන් එතන හොයාගෙන යන්නේ මේ කැලේ පාරේ. එතනත් පොඩ්ඩේ අර උන්චිල්ලාවක් වගේ තියෙන වැලක්. උන්චිල්ලාවක් කියන වැලක් වගේ එකක්. මේ වැල ගාවට තමයි යන්නේ. කැලේ ඇතුළ දකිද්දි කොහොමද? ආතල්නේ. ට්‍රැවලින් වලට ආස කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ඉතින් මේ view එක දැක්කත් මාර සුන්දරත්වයක් දැනෙන්න ඕනේ. මේ විදිහට තමයි තියෙන්නේ කැලේ. අපි ඇල්ල උඩින් තමයි ඉස්සලම නෑවේ. දැන් අපි මේ යන්නේ ඒ ඇල්ලෙම චුට්ටක් පල්ලෙහාට. වතුර වැටෙන තැනට. එතන අපි නෑවේ නෑ මොකද කට්ටිය වැඩි හින්දා. දැන් පොඩ්ඩක් අර ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා අපි යනවා එතනට. බහලා පෙන්වන්න කොහොමද කියලා. උඩින් ඉඳන් ජම්ප් එකේ හිට දැම්මේ කොල්ලෝ. අන්න එතන. එතන මේ ඇත්තටම ඩේන්ජරස් වගේ පෙනුනට එයාලා සේෆ්ටි මුකුත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගම්වල කට්ටිය එහෙම පයින්නකොට සේෆ්ටි මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි එච්චර ලොකු ගැඹුරක් තිබෙත් නැහැ. සාමාන්‍ය මට උනත් පයින්න පුළුවන් ගානක් තිබ්බා. හැබැයි මං අවදානමක් ගත්තේ නැහැ. මොකද දැන් මගේ ශරීරේ පර වැඩි. ඒක පයින්න රිද්ම් එකකුත් තියෙනවා. ඒ රිද්ම් එකට පයින්න ඕනේ. ඉතින් මෙතන තවුලක් නැහැ. මේ සුපුරුදු පරිදි නේද දාලා ඉන්නේ. මේවට මේ උයාගෙන කන්න බොන්න එනවනේ. මම දැක්ක තේ බොන්නත් අරගෙන ඉන්න තිබ්බා. ඉව්වට කමන්නේ කෑවත් කමන්නේ මේ තනකොළ කෑවත් කමන්නේ මේ මෙතන මේ ප්ලාස්ටික් බෝතල් එහෙම දාලා යන්නේ නැත්තම් කොච්චර හොඳයිද මේ බලන්නකො ඉතින්. මේ ඒකනේ කියලා වැඩ නැහැ. ඉතින් අපි මෙන්න මෙතන වැල් ටිකක් තිබ්බා. මට වැල් එක්ක මාරු සම්බන්ධයක් තියෙන්නේ. දැනුත් දැක්කත් ඉතින් ඒ ආසාව හිමම තියෙනවා. කට්ටිය හොඳට එන්ජොයි කරනවා. එහෙනම් අපි යන් අර වැල ගාවට. I love you, Sri Lanka! right. ඔන්න එහෙනම් අපි පැය දෙකකටත් වඩා වැඩි උර වෙලාවක් නාලා දිනවා. මං හිතාගෙන හිටියේ පැයක් නානවා කියලා.
ඉතින් මෙතන අපි දැන් පැය දෙකකට කිට්ටු වෙන්නේ නැහැ. දැන් අපි මෙතනින් පිටත් වෙන්න හදන්නේ. මතක තියාගන්න ලොකේෂන් එක මතුගම් පැත්තේ තියෙන්නේ. වෝටර්ෆෝල් එකේ නම තමයි තඹදොල. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ ළඟින් අවටින් යනවා නම් දැනට ඇවිල්ලා නාල කරලා යන්න අමතක කරන්න එපා. හැබැයි ඒ වගේම පිරිසිදුව තියන්නත් අමතක කරන්න එපා. අරන් එන හැමදේම අරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වෙලාවේ අපිට තියෙන එකම අඩුපාඩුව ප්ලේන් ටික. මේ කැලේ වල ප්ලේන් ටිකක් බොන්න තිබ්බම එහෙනම් ගිහිල්ලා ප්ලේන් ටිකක් ගමු. ඉතින් අපිට කන්න එතනම කඩේකුත් තිබ්බා. අපි ටිකක් පාරයිනට වගේ යනවා. තාම ඉන්නේ අපි ඇල්ල ළඟමයි. ඒතර පාකින් එකේ අංකල් අපිට කිව්වා මුකුත් එහෙම සල්ලි ගන්නෙ නැහැ කියලා. මේ කැමති නම් දීලා යන්න කියලා. එහෙම ගාණක් ගහලා තිබ්බෙත් නැහැ එතන. අපි බයික් දෙකක් ආවේ. ඒ නිසා අපි ගෙස් කරලා රුපියල් 200ක් දුන්නා. ඇත්තටම හොඳයි. ඉතින් එහෙම නොමිනම කරන්න ඕනේ කියලා එකක් නැහැ. එයාලට ඉතින් සම්තින් එකක් තියෙන්න. එයාලා වාහන බලා ගන්නවා නම් එතන එයාලට ඉඳලා ඉතින් අය කරන්න පුළුවන්. ඒක සාධාරණයි. මොකද එයාලා ගෙදරට අපි වාහනේ දාන්නේ. ඒක නිසා. ඉතින් අපි රුපියල් 200ක් දුන්න බයික් දෙකකට ඔයාලත් ඉතින් එනවා නම් ඒ වගේ ගෙවල් වලට කීයක් හරි දීලා එන්න. අමතක කරන්න එපා. අපි එන යම් වෙන්න ඕනේ. subscribe කරන්න